ආයුබෝවන් මෙම මහා මිනිස් ලෝකය තුළ ජීවත් වෙන මිනිසුන් විසින් රඟපාන නැතිනම් දිනපතා ක්‍රියාත්මක කරන නිත්‍ය ස්වභාවික චරිත 8ක් සහ අනිත්‍ය අස්වාභාවික චරිත 10ක් තියෙනවා. එතකොට මෙම මහා මිනිස් ලෝකය තුළ ස්වභාවික සහ අස්වාභාවික චරිත 18ක් තියෙන බව හොඳට මතක තියාගන්න. අපි පළමුවෙන්ම මහා පින්වන්ත මහා වාසනාවන්ත එමෙන්ම සදා ආදරණීය අති උතුම් බුද්ධිමත් අතිශයින්ම සුන්දර නිත්‍ය ස්වභාවික චරිත අවබෝධ කරගනිමු. නිත්‍ය ස්වභාවික චරිත අංක 1 සදා ආදරණීය අති උතුම් ස්වභාවික පෙම්වතිය හෙවත් සුපෙම්වතිය නැමැති අතිශයින්ම සුන්දර ස්වභාවික චරිතය. නිත්‍ය ස්වභාවික චරිත අංක 2 සදා ආදරණීය අති උතුම් නිත්‍ය ස්වභාවික පෙම්වතා හෙවත් සුපෙම්වතා නැමැති අතිශයින්ම සුන්දර ස්වභාවික චරිතය. නිත්‍ය ස්වභාවික චරිත අංක 3 සදා ආදරණීය අති උතුම් මව හෙවත් අම්ම නැමැති අතිශයින්ම සුන්දර ස්වභාවික චරිතය. නිත්‍ය ස්වභාවික චරිත අංක 4 සදා ආදරණීය අති උතුම් පියා හෙවත් තාත්තා නැමැති අතිශයින්ම සුන්දර ස්වභාවික චරිතය. නිත්‍ය ස්වභාවික චරිත අංක 5 සදා ආදරණීය අති උතුම් ගෝවියා නැමැති අතිශයින්ම සුන්දර ස්වභාවික චරිතය. නිත්‍ය ස්වභාවික චරිත අංක 6 සදා ආදරණීය අති උතුම් කම්කරුවා නැමැති අතිශයින්ම සුන්දර ස්වභාවික චරිතය. නිත්‍ය ස්වභාවික චරිත අංක 7 සදා ආදරණීය අති උතුම් වෛද්‍යවරයා නැමැති අතිශයින්ම සුන්දර ස්වභාවික චරිතය. නිත්‍ය ස්වභාවික චරිත අංක 8 සදා ආදරණීය අති උතුම් රණවිරුවා නැමැති අතිශයින්ම සුන්දර ස්වභාවික චරිතය. අපි දැන් මහා පෞකාර මහා කාලකන්ණි ඒ වගේම මහා හිරිකිත ක්‍රූර තිරිසන් පටමොට බක පණ්ඩිත අනිත්‍ය අස්වාභාවික චරිත 10 අවබෝධ කරගනිමු. අනිත්‍ය අස්වාභාවික චරිත අංක 1 මහා පෞකාර මහා කාලකන්ණි අරගලකාරයා නැමැති ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිතය. අනිත්‍ය අස්වාභාවික චරිත අංක 2 මහා පෞකාර මහා කාලකන්ණි දිසාපාමොක් හෙවත් අහිංසක අසරණ දරුවන්ව මව්වරුන්ගෙන් වෙන් කරන අනාථයින් බවට පත් කරන අවිද්‍යාවන් උගන්වමින් දරුවන්ට සහ දෙමව්පියන්ට වද වේදනා දෙන අස්වාභාවික අසික්කිත ගුරුවරයා නැමැති ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිතය. අනිත්‍ය අස්වාභාවික චරිත අංක 3 මහා පෞකාර මහා කාලකන්ණි සැමියා නැමැති ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිතය. අනිත්‍ය අස්වාභාවික චරිත අංක 4 මහා පෞකාර මහා කාලකන්ණි පූජකයා නැමැති ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිතය. අනිත්‍ය අස්වාභාවික චරිත අංක 5 මහා පෞකාර මහා කාලකන්ණි ගණපතියා නැමැති ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිතය. අනිත්‍ය අස්වාභාවික චරිත අංක 6 මහා පෞකාර මහා කාලකන්ණි කලාකාරයා නැමැති ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිතය. අනිත්‍ය අස්වාභාවික චරිත අංක 7 මහා පෞකාර මහා කාලකන්ණි දේශපාලකයා නැමැති ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිතය. මෙම මහා පෞකාර මහා කාලකන්ණි පටමොට බක පණ්ඩිත ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිත අනුසාරයෙන් තවත් අතිශය භයානක මිනීමරු අනිත්‍ය අස්වාභාවික ක්‍රූර තිරිසන් චරිත 3ක් නිර්මාණය වෙනවා. ඒවා නම් අනිත්‍ය අස්වාභාවික චරිත අංක 8 මහා පෞකාර මහා කාලකන්ණි පටමොට බක පණ්ඩිත ත්‍රස්තවාදියා නැමැති මිනීමරු ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිතය. අනිත්‍ය අස්වාභාවික චරිත අංක 9 මහා පෞකාර මහා කාලකන්ණි පටමොට බක පණ්ඩිත
පාතාලයේ සොල්දාදුව නැමැති මිනීමරු ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිතය. අනිත්‍ය අස්වාභාවික චරිත අංක 10. මහ පෞකාර, මහ කාලකන්ණි, පටමොට්ට, වකපණ්ඩිත, ඒකාධිපතිය නැමැති අතිශය භයානක මිනීමරු ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිතය. එතකොට අපි ජීවත් වෙන මෙම මහා මිනිස් ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන් දෛනිකව රඟපාන නැතිනම් ක්‍රියාත්මක කරන නිත්‍ය ස්වභාවික චරිත 8ක් සහ අනිත්‍ය අස්වාභාවික චරිත 10කුත් තියෙනවා. අපි දැන් සදා ආදරණීය නිත්‍ය ස්වභාවික චරිත සහ අනිත්‍ය අස්වාභාවික චරිත රඟපාන අයට නොපෙනෙන මහ බලගත් ස්වභාව ධර්මය හෙවත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් සදාතනික ධර්මයට අනුකූලව ලබා දෙන වරප්‍රසාද සහ දඬුවම් ගැන අවබෝධ කරගනිමු. පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් මහ පින්වන්ත, මහ වාසනාවන්ත, සදා ආදරණීය, ඒ වගේම සුන්දර, නිත්‍ය ස්වභාවික චරිත පමණක් රඟපාන අයට නොපෙනෙන මහ බලගත් ස්වභාව ධර්මය හෙවත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා. ඒ කියන්නේ ඔවුන්ට ජීවමාන, සරල සත්‍ය අවබෝධ කරගෙන සාමයෙන් සමගියෙන් සතුටින් නිදහසේ ජීවත් වීමට අත්‍යවශ්‍ය කරන මානසික සහ ආත්ම ශක්තිය ලබා දෙනවා. ඊටත් අමතරව නැවත වතාවක් උපතින්ම පින්වන්ත, වාසනාවන්ත මිනිස් ජීවිත ලබන්නට වරම් ලබා දෙනවා. ඊටත් අමතරව සතුන් සහ යකුන් වශයෙන් උපත ලබන සංසාර දුකට සදහටම තිත තියලා දේවත්වයට පත් කරනවා. ඒ කියන්නේ දේවත්වයට පත්වෙන දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් නැවත සතුන් සහ යකුන් වශයෙන් උපත ලබන්නේ නැති බව හොඳට මතක තියාගන්න. එම දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් කාලානුරූපව මහා පින්වන්ත, මහ වාසනාවන්ත මිනිසුන් වශයෙන් පමණක් උපත ලබන බවත් හොඳට මතක තියාගන්න. යකුන් විඳින දුක ඔබට අවබෝධ කර ගැනීමට පෙර පින් නැති නිසා තවත් විදියකට කියනවා නම් ඔබේ සදා අමරණීය ආත්මය ඔබ විසින් තවම බලවත් කරගෙන නැති නිසා සතුන් දෙස බලලා සංසාර දුක නිවැරදිව භෞතිකව අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න. අපි දැන් අනිත්‍ය අස්වාභාවික ක්‍රූර තිරිසන් හිරිකිත චරිත රඟපාන පටමොට්ටබක පඬිතයන්ට මහා බලගත් සදාතනික ධර්මයට අනුකූලව නොපෙනෙන මහා බලගත් ස්වභාව ධර්මය හෙවත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන ආකාරය අවබෝධ කරගනිමු. ඩබල් පනිෂ්මන්ට් කියන්නේ මහා බලගත් සදාතනික ධර්මයට අනුකූලව මැරෙන තුරුම පරාජිතයන් වශයෙන් මෙලොවත් අස්වාභාවික දුක විඳවලා මරුණට පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් ඉපදෙමින් මියෙමින් තවත් විදියකට කියනවා නම් උපත ලැබමින් මරණයට පත්වෙමින් ආපසු මිනිස් ජීවිතයක් ලබන්නට නොපෙනෙන මහ බලගත් ස්වභාව ධර්මයේ හෙවත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙනතුරු අවුරුදු දසදහස් ගණනින් සංසාර සාගරය තුල නැතිනම් සසර කතර තුල සංසාර දුක විඳවීමට දඬුවම් කරන බව දවසේ පැය 24 පුරාවටම හොඳට මතක තියාගන්න. තවත් විදිහකට කියනවා නම් පරාජිතයෙකු වශයෙන්, කායික වශයෙන්, මානසික වශයෙන් සහ ආත්මීය වශයෙන් මැරෙන තුරුම දුක් විඳමින් මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලැබමින් සංසාර සාගරය තුල අවුරුදු දසදහස් ගණනින් සංසාර දුක විඳින්නට සිදු වෙන බව හොඳට මතක තියාගන්න. වර්තමානයේ
මහා පින්වන්ත මහා වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලද ඔබ මහා පෞකාර මහා කාලකන්ණි පට්ට මොට්ට බක පණ්ඩිත ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිත රඟපාන්නත් එපා. රඟපාන අයට කඩේ යන්නත් එපා. හේතුව මෙම අනිත්‍ය අස්වාභාවික වැරදි කරන අයට නොපෙනෙන මහා බලගත් ස්වභාව ධර්මය හෙවත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් මහා බලගත් සදාතනික ධර්මයට අනුකූලව නියත වශයෙන්ම දඩුවම් කරනවා. එතකොට මහා පෞකාර මහා කාලකන්ණි පට්ට මොට්ට බක පණ්ඩිත ක්‍රූර තිරිසන් අස්වාභාවික චරිත ලැජ්ජාවක් බයක් නැතුව රඟපාන අයත් එයාලට කඩේ යන අයත් ඔය මොකද කරන්නේ? මෙලොවත් විදවනවා මදිවට පරලොවත් විදවන්නට කරුම එකතු කරනවා. ඒ කියන්නේ නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබන්නට රැ දවල් නැතුව නිදිමරාගෙන උත්සාහ කිරීම පමණයි. ඒක නිසා ඔබ ලද මෙම මහපින්වන්ත මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අති සුන්දරව භුක්ති විඳීමට කැමති නම් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන ආකාරයට මිනිස් ලෝකයට දුක උරුම කරන දුකෙන් පිරුණ අනිත්‍ය අස්වාභාවික පට මොට බක පණ්ඩිත ක්‍රූර තිරිසන් චරිත රඟපෑම සහ ඒවාට කඩේ යෑම ඔබේ සදා අමරණීය ආත්මයෙන්ම සදහටම අතහැර දැමලා වන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සදා ආදරණීය නිත්‍ය ස්වභාවික අතිශයින්ම සුන්දර චරිත පමණක් රඟපාමින් සහ එම නිත්‍ය ස්වභාවික චරිත වලට පමණක් කඩේ යමින් ස්වභාවික මාතෘ මූලික පවුල් සහ ස්වභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් සතුටින් සදා ආදරණීය සදා අමරණීයත්වයට පත්වෙන සුන්දර මිනිසුන් වශයෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. අතිශයින්ම සුන්දර දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් වීමට සංසුන්ව සංවරව විනීතව උත්සාහ කරන්න. සමස්ත වානර සහ මානව ඉතිහාසයේ පුරාවටම මිනිසුන් රඟපාන නැතිනම් නටන නිත්‍ය ස්වභාවික සහ අනිත්‍ය අස්වාභාවික චරිත 18 හෙවත් 18 සංඥය ගැන ඔබ දැන් දන්නවා. මහා බලගත් සදාතනික ධර්මයට අවනත වෙලා දුකට හේතුව දුක නැති තැන දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කරගෙන නිදහස් නිවහල් උතුම් මිනිසුන් වශයෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. ඔයාලා සියලු දෙනාටම මෙලොව මිහිර පමණක් නෙවෙයි සුරලොව මිහිරත් අත්විඳින්නට වාසනාව ලැබේවා. ඔයාලා සියලු දෙනාටම සදාතනික ජයග්‍රහණ ලැබේවයි පතමි. බුදු සරණයි. ජේසු පිහිටයි.